මේ මස් කෑවොත් ඉතින් වෙන මසක් කන්නේ නැහැ. යක්කුත් බය වෙන කෑමක් තමයි මේක ඉතින්. පූල් හොරා කරෙන් දෙන කියලා අල්ලප්පත්තෙන් හොරකම් කරපු පූල් ගෙඩිය අරගෙන මෙන්න මේ වගේ රැහැ ගන්න ඕනේ එළිය. ලබ්බට තිබ්බත පූලටත් තියලා දෙකට මැදින් කපා ගන්න. මේ පූල් බෑ ඔයාට. පොත්ත පැත්ත හොද ගන්නත් අමතක කරන්න එපා. පොත්ත පැත්තට හොඳට යන ගන්න ඕනේ දැන් මෙන්න මේ වගේ. පූල් ගෙඩිය කපා ගන්න කැකිරි ගෙඩිය කපා ගන්න විදිහටම තමයි. ඇට හරිය අයින් කරලා ඇතුළ පැත්තෙන් පොඩ්ඩක් කපාගෙන ලොකු කෑලි වලට කපා ගන්න. මෙන්න මේ පේන ගානට කපා ගත්තා නම් හොඳටම ඇති. කුරුඳු කරාඹුණට එනසාල් වසාවාසි කබල බැද ගන්න. බැදගෙන අපි වංගෙඩියට දාලා හොඳට කොටා ගන්න ඕනේ මෙන්න මේ ගාන. බැද ගන්න පොල් ටිකක්. පොල් ටික බැදීගෙන එනකොට අබ ටිකකුත් දාලා බැද ගන්න. බැදලා ගලේ අඹර ගන්න හොඳට. මිරිස් 3-5 කබල බැඳගෙන කළු කුට් ටිකකුත් හදා ගන්න. මේ ටික ඔක්කොම කපාගත්ත පුහුල් එකට දා ගන්නවා දැන් අපි. කහ කුඩු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු 3-5 කුඩු. දා ගන්න ලුණු අනිවාර්යෙන් ගොරකක් දා ගන්න. ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංච අමු මිරිස්. මේ ටික ඔක්කොම එකට අත ගාලා පැය භාගයක් විතර පැත්තකින් තියලා තියන්න. රත් කරගන්න තෙල් ටිකක්. අදත් අපි පාවිච්චි කරන්නේ කොකොලිෆ් බ්‍රෑන්ඩ් එකේ තියෙන පිරිසුදු නැවුම් කාබනික පොල් තෙල්. රත් වෙච්ච තෙල් එකට පොල් ටික දාලා හොඳට හැඳි ගාලා මේ තෙලෙන් අපි විනාඩි 10ක් විතර වහලා උයා ගන්නවා. දා ගන්න දැන් මිටිකිරි. මිටිකිරි දාලා හොඳට හැඳි ගාලා අපි මේක වහලා තියනවා. හොඳටම හිඳිලා උක්කු වෙලා කැකිරි ඇඹුල වගේ වෙනකම්. මේකේ පාට සුවඳ රස ගැන කිව්වොත් ඉතින් කියලා වැඩක් නැහැ ඉතින්. බත් කන්න ඉතින් මේක විතරක් තිබ්බනම් ඇති ගෑවුන තැන කන්න පුළුවන්. කැකිරි ඇඹුලටත් වැඩිය මං ආසම කෑමක් තමයි ඉතින් මේ පොහුල්. ඒ වගේම තමයි ඉතින් මේකේ ගුණත්. ඉතින් පොහුල් හොරා කරෙන් දෙනේ කියලා ඉස්සර මිනිස්සු හොරකම් කරන්න තන ඉතින් මේක රස අනිවාර්යයෙන්ම සුපිරිය. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙනවා.